ස්වාමින් වහන්සේ අපි හැමෝටම තරහ යනවා. මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි තරහව කියන කාරණේ, ද්වේෂය කියන කාරණේ, ව්‍යාපාදයේ කියන කාරණේ අපිව දුකට දාන මොහොම බලවත්ම අකුසල් මූලයක්. තේරෙනවද? ඒ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරේතුරුවම දකින්න ඕනේ. මම ඒකයි කිව්වේ ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ. තේරෙනවද? ඒ නිසා කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපිට ඔබට ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාමි පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාමි පුරුෂයෙක්. ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ. ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක්. ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක්. ඔබට යම් සමාජ තත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්වය ඔබට ඒ සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්වයක්. එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ. කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සියල්ල ලැබිලා තින්නේ අපි කොතෙන්ටවත් ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. අපි දකින්න ඕනේ අපිට යමෙක් කරවනවා නම් අපි සංසාරේ කාට හරි ඔරවලා ඇති. අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනවා ඇති. එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන්නේ. සමහරව ඉන්නවා එයා යන තැන බැනුම් අහනවා. තේරෙනවද? එයා පෙර ජීවිතේ එයා වඩලා තියෙන දෙයක්. තේරෙනවද? ඒක සමහරව ඉන්නවා යන තැන එයාට ප්‍රසාදය ලැබෙනවා. ඒ පෙර ජීවිතය මෛත්‍රියෙන් යුතුව කටයුතු කළා. දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චරනම් ද්වේෂයෙන් කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවනේ. කොච්චර එයාගේ රැකියාවට වෙන්න පුළුවන්, ව්‍යාපාරේ වෙන්න පුළුවන්, එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ. ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන්. නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති. ඉතින් එහෙම අය කී දහහක් සමාජයේ ඉන්නවද? ඒතකොට එහෙම අය නෝන ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ. දකින්න කෙනා එයාට ඔරෝනෝ මිසක් කවදාකවත් hina වෙන්නේ නැහැ. එයාගේ අකුසල් විපාකේ. තේරෙනවද? එයාගේ අකුසල් විපාකේ. ඒ නිසා ද්වේෂය කියන්නේ මොනවා? පස්සය. පස්සය කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. ඒ කියන්නේ ඇසත්, අකමැති රූපයක්, විඥානයත් එකතු වෙනවා පස්සය. කනත්, අකමැති ශබ්දයක්, විඥානයත් එකතු වෙනවා පස්සය. මනසත්, අකමැති සිතුවිල්ලත්, විඥානයත් එකතු වෙනවා පස්සය. මේ පස්සේ නිත්‍ය වශයෙන් ගත තැන්දි කේන්තිය සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දැක්කාය කියන තැන නවතින්න. ඇසුනාය කියන තැන නවතින්න. දැනුනාය කියන තැන නවතින්න. මට දැන් මෙතන ඉන්නකොට මට ඇහෙනවා මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා. බයින කෙනාත් මට දැනෙනවා, බයින වචනත් මට ඇහෙනවා. මං ඇසුනා කියන තැන නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? ඇසුනා කියන තැන නැවැත්තා. මට රූපයක් දකින්න එයා අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නැවතුණා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. සිතුවිල්ලක් දැනෙනවා. ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ. නමුත් දැනුණා කියන තැනින් නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කරා යන්නේ. ඒ නිසා කේන්තියක් එන වෙලාවේදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න. දැනුණා කියන තැනින් නවත්තන්න. ඇසුණායි කියන තැනින් නවත්තන්න. දැන් ඊයේ ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියනවද? නැහැ. දැන් මේ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධ මං කේන්ති ගත්තා කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ. නමුත් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලයේ විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා. එහෙනම් ඔබේ මුළු ජීවිත කාලෙම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද කියලා ඔබ මොහොතක් හිතන්න. ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිතිද? නැහැ. කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණත් ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලයේ විපාකයේ පිණිස ඔබට තියෙනවා. ඒසා කේන්තිය අපිට අයිති නැහැ. ඒ නිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ඔබට කේන්තිය එනවා නම් ඒක මොහොතකම ඔබ හොඳට තනියම hina වෙන්න මොහොතක්. තේරෙනවද? ඒ වගේ උපක්‍රමශීලී ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් එහෙම නොදැක්කොත් අනිවාර්යයෙන්ම කේන්තිය නිසා අපි ද්වේෂය නිසා අපි අවසානයේ මරණ මොහොතේ කේන්තිය හුරු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා වතුර බිඳුව එකතු වෙලයි වතුර කලයක් පිරෙන්නේ. ඒ වගේ දරුවා උදෙසා කේන්ති ගත්තත් ඒ කේන්තිය අපිට තව තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපය මායя හැටියට දකින්න. හිත මායя හැටියට දකින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන ගෙදරකට ආවා. ළමා නිවාසයකට ආධාරයකට. ඒතකොට ගෙදර හිටිය මහත්තයා ඒ ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එලෝගත්තා. ඔබ වහන්සේට මේවා අයිති නෑ, මේවා වැඩක් නෑ, මේවා සල්ලි අල්ලන්න බෑ කියලා එලෝගත්තා. එලෝගන එතනින් යතරුනෙත් නෑ. එයා දැන් හැම කෙනාටම මේක කිය සතුටු වෙනවා. නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයිසා අකුසලයක්ද සිද්ධ කරගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ වැරද්දක් කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඨක කියන කෙනාට
සාංගික කළා දන් දෙන්න කියලා. එහෙනම් අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාළ කරගත යුතු නැහැ. ඒ කරන වැඩි ඒගොල්ලෝ අරගෙන යයි. තේරුණාද? ඒතකොට දැන් අර මහත්තයා දැන් මේක කී බයිනවා. නමුත් ඇයි ආයේ බැනලා අකුසල් සිද්ධ කරගන්නේ? එයා ඒ රූපේ මායя හැටියට දැක්කද? නැහැ. එයා රූපේ මායя හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනේ මෙන්න ටිකට් එකක් මට දෙන්න කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරනේ මගේ ළඟ සල්ලි නැහැ මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් තියෙන රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් උනේ මොකද එයා මායя හැටියට දැක්කේ? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මායя කියලා දකින්න. ඒ එන්නේ මායя කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවා මේ එන්නේ මට අකුසලයක් කරන්න කියලා. සිතුවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායя හැටියට දකින්න. මොකද ඒක ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිල්ල මායя හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායя හැටියට දකින්න. මොකද ඔබ අකුසලයේ කරයි අරන් යන්නේ. ද්වේෂය අයිති යක්ෂ ලෝකයකට. අපි හාමුදුරුවෝ කෙනෙක් දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මූණ රතු පාටයි, ලේ රතු පාටයි, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තිනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්ගහම පුපුරනවා යා. තේන එයාට ඒ වෙලාවේ එයාට හිතෙන්නේ මේ මූණ පුපුරලයි කියලා. එයි ඒ තරම් ද්වේෂය. එයි පෙර ජීවිතයේ ද්වේෂයෙන් මැරිලා. ඒ නිසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හරි අපිට එකපාරට ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාරට ද්වේෂයක් සකස් වෙන්නේ. ද්වේෂයක් සකස් වෙලා යා පල්ලෙහා තැනක උප්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන්නා වූ පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන්නේ. දැන් අපි ස්පිතාලේ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මහත්තයා දන්නේ නැහැ දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නමුත් වේදනාව නිසාම එකමාට දොස්තර මහත්තයා කෙරේ කේන්තිය සකස් කරගන්නකොට මැරෙනවා. අපරාධ සතර අපායයි. තේන්න මරණ වෙලාවේ කවුරුහරි උපස්ථානය කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්තියක් එනවා. මොකද කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්කම මැරුණොත් සතර අපායයි. ඒ නිසා ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත් බිරිඳ මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපි ඉස්සරහට අරන් යනවා. නිසා ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට, තිරිසන් සතාට, විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ සර්ප කුලයන්ට, ඔය සර්පයෝ කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය වැඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවේ එක්තරා මහත්තයෙක් මරණ වෙලාවේ ආය ෂණයෙන් මැරෙන්නේ. මරාගෙන මැරෙන අනුතරකින් මැරෙන්නේ. නමුත් එයා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උප්පත්තිය ලැබුණේ. මොකද එයා මරණ වෙලාවේ සකස් වුණා වූ ද්වේෂය. තේන්න? ඒ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක්. ඒ ද්වේෂයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන්නේ. ඒක මෙහෙම ගහද්දී නායකුට පුළුවන් මිනිස්සෙක් මරලා දහන්නේ මොකද්ද? පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය. නිසා ද්වේෂය අයිති සර්පයින්ටමයි, ද්වේෂය අයිති යක්ෂයාටමයි, තිරිසන් ලෝකෙටමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.